මේ අහගන්න. එතකොට දැන් යම් පිරිසක් ඉන්නෝ තියෙන ලකුණම පොඩ්ඩක් ලකුණු 10 15 පොඩ්ඩක් 5ක් 6ක් වැඩි කරගන්න ආයි 7ක් 8ක් අඩු කරගන්න ආයි වැඩි කරගන්න ආයි අඩු කරගන්න එහෙමත් යන අය. නමුත් සමස්තයක් ලෙස සෑහෙන පිරිසක් වෙන දැන් ලකුණු ටික ටික හදාගෙන යන අය. නේ? බැරි එක ගාණක් හරි දවසකට සතියකට ගොඩ දාගෙන આવොත් එහෙම කරගන්න පුළුවන්. බැරි නේනේ? මේ කියන්නේ යන්නේ මොකද්ද? දැන් ලකුණු යම් විෂයන් වල සමහරු 70 ගණන් 80 ගණන් දක්වා හදාගත්තත් තවත් විෂයන් වල අඩුපාඩු තියන අය ඉන්න පුළුවන්. පමාන නොවි ඒව හදා ගන්න ඕන. හරිද? ඒ වගේම ඔගොල්ලෝ සතිපතා හැම විෂයකම වගේ ටෙස්ට් ලියන අය ඉන්නවනම් මම දන්නේ එහෙම තියෙද කියලා පන්ති වල. ටෙස්ට් වල 50 මට්ටම හැම විෂයකදීම පන්නපුවා ඉන්නවනම් මේ වෙනකොට හරිද? ඒ තුනකින් ගමන අවසන් නොකරනවා නම් හරි අපරාධයි. ඒ කියන්නේ මම සරල අදහසක් මේ දුන්නේ. උඩ හිතන්න එපා මේ දැන් ඔయిత වෙනස් අය ඉන්න පුළුවන් නේ. ඔක්කොම එකපාර කතා කරන්න බෑනේ. මම එකක් මේ කියන්නේ. හැම විෂයකම කම්බයින් වල පියෝ ඇප්ලයිඩ් කොටස් දෙකේද, කෙමිස්ට්‍රිද, ෆිසික්ස්ද මේ වෙනකොට 50ක මට්ටමේ ඉන්නවනම් ඉස්සරහට තියෙන මාස 7-8 වගේ කාලේ වැඩ කළා. මෙතෙන්ට නොයනවනම් ඇත්තටම අපරාධයි. හරිද? ඒ කියන්නේ උන්ට තව ලකුණු 25ක වගේ මට්ටමක් උඩට ගෙනියන්න මාස 7-8ක් කාලය තියෙනවා. නමුත් අපිට මාස ගාණක් බලන් ඉඳලා බෑ. දැන් ඉඳලා මහන්සියලා තව තවත් වැඩ කරාට පස්සේ ඒ ඕන කරන මේ මට්ටමට විභාගයට ළඟම මාසේ ආවත් ඇතිනේ. හරිද? ළමයි කීප දෙනෙක් ඉන්නෝ බොහොම සුළු පිරිසක්. උපරිම මම හිතන්නේ 20ක් 25ක් විතර වෙන්නේ නැති. මේ වෙනකොටත් හැම විෂයකටම ලකුණු 75ට වඩා වැඩි මට්ටමක් ටෙස්ට් වලදී වාර්තා කරන මාත්‍ර දිස්ත්‍රික්කෙම ගත්තොත් උපරිම මං හිතන්නේ 20ක් 25ක් ඇති. ඊට වඩා වැඩි වෙන්න බෑ මේ වෙනකොට හැම විෂයකම. මොකද ගොඩක් ළමයින්ට එකක 80 ගණන් 90 ගණන් තිබ්බට තව එක අඩුයි. විෂයන් සේරගේම මේ ගාන පන්නල ගන්න අය මං හිතන්නේ 20කට 25කට වඩා නැතුව ඇති. හරිද? එකෙන් කියන්නේ මොකද්ද? සුළු පිරිසක් ළමයි දැන් ඉඳලා ගමන යනවා. ඔබ හෙට ලබන සතිය ඊළඟ මාස වෙනකොට ඕන් වෙන්න බලන්න ඕනේ. හරිද? එහෙම ඕනේ නේ. ඉන්ජිනියරිං ෆැකල්ටි ගත්තත් දැන් 120ක් 30ක් 40ක මට්ටමක් ඉන්ජිනියරිං ෆැකල්ටි යනවා. හරිද? රැංක 250 දක්වා වගේ කම්පියුටර් පැත්තට බර හොඳ පිළිගත් විශ්වවිද්‍යාලයේ කෝස් එකකට සිලෙක්ට් වෙනවා. නමුත් මේ මට්ටමේ තාම ඉන්නේ 20 25 වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා සතියෙන් මාසෙන් වගේ වුන් වෙන්න බලන්න එපා. ක්‍රමානුකූලව මේ මාස 7-8 තුල එකින් එක පාඩම හැම විෂයකම ගොඩ දාගෙන වැඩ කරන්න. මේ වෙනකොට මේ මට්ටමේ ඉන්නවනම් මෙහෙම නොගන්නවනම් අපරාධයි. හරිද? ඒකට මේ වෙනකොට මේ මට්ටමේ නැතත් යම් ළමයෙක් try කරන්න තව කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ නැතුව තමන් මහන්සිලා වැඩ කළා තමන්ට උචිතව ගමනක් ගිහිල්ලා අන්තිම මාසෙදි හරි ඉලක්කයට આવොත් හරිනේ. නමුත් අන්තිම මාසේ මේ ඉලක්කයට යන ළමයෙක් කුඩ අන්තිම මාසේ හෝ අන්තිම මාස 3-4 වැඩ කරලා බෑනේ. දැන් ඉඳලා මහන්සිලා වැඩ කරලා ටික වර්ධනය වෙලා අන්තිම මාසෙදි හරි තමන්ගේ ඉලක්කය සපුරා ගන්න උත්සාහ කරන්න. මේ ඒ උත්සාහය අතාරින්න එපා. හරිද? ඒ වගේම මේ ලකුණු ඊට අඩුවෙන් ගන්න ළමයිට කියන්නේ විශේෂයෙන් අර ඉස්සරට සාපේක්ෂව මේ ළඟ අවුරුදු 4-5 තුල ළමයින්ගේ සෑහෙන පිරිසකගේ උනන්දු අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ලේසි ක්‍රම හොයනවා. එහෙම නෑ ක්‍රම. මොකද සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ආසයි ලේසි විදියකට මොකක් හරි ක්‍රමයකට හොඳ ප්‍රතිඵලයක් ගන්න මොන හරි ක්‍රමයක් තියෙනවා නම් ඒක වැළඳ ගනිනේ. එහෙම ක්‍රමයක් නැහැ.
හරිද? ඒ නිසා මේ ළඟදී අවුරුදු වල පෙනෙනු ළමයි තනිවම තමන් උත්සාහ කරන එක අඩු කළා. අර ගුරුවරු Tamanට යමක් A අකුරක් B අකුරක් C අකුරක් දෙනකම් බලාගෙන ඉන්නු. එහෙම ක්‍රම නැහැ. ගුරුවරුන්ට කියන්න පුළුවන්. නමුත් එහෙම ක්‍රම පවතින්නේ නැහැ. හරිද? දැන් අර ඔන්ලයින් ක්‍රමත් එක්ක ළමයින්ට තෝරා ගැනීම වැඩි. ළමයින්ගේ ලොකු වරදක් මොකද්ද? Tamanට දෙයක් හොඳට බැරි වෙනකොට මොකද්ද ළමයි කරන්නේ? පන්ති මාරු කර කර ඉන්න එකනේ. ඒක බොහෝ විෂයන් වල ළමයි සිදු වෙනවා. හරිද? ඇප්ලයිඩ් වලදී විතරක් ඒක බොහෝ වෙලා සිදු නොවුනට වෙන විෂයන් වලදී ළමයි ගොඩක් කරන දෙයක්. පන්ති මාරු කර කර එක්ක පන්ති ෆිසිකල් වල මාරු වෙන තව විෂය ගුරුවරයෙකුට නැත්නම් ඔන්ලයින් පන්තියක් හොයනු. පන්ති මාරු කර කර තමන්ගේ අඩුපාඩුවට විසඳුම ගුරුවරුන්ගෙන් හොයනවා. හම්බ වෙන්නේ. తాවකාලිකව යම් රැවටීමක් විතරක් ඇති වෙන්න පුළුවන්. හරිද? එහෙම ලේසි ක්‍රමයක් කියලා එකක් නැහැ. ඒ හින්දා තවමත් මහන්සි නොවෙන ඉන්නවනම් පුතේ මහන්සි වෙන්න. නැත්තම් ක්‍රම දැනත් හරි උපදේශ ඔගොල්ලෝ අහත් ඒගොල්ලෝ එක්සෑම් එක ෆේල් වෙනවා නම් හරි අපරාධයක් නේ. තව පාරක් එක්සෑම් කරන්න වුණොත් එහෙම මාසයකට අම්මටයි තාත්තටයි තමන් වෙනුවෙන් රුපියල් 25000ක් 30000ක් නැතුව දැන් අමාරුයිනේ වැඩේ. පන්ති ගාස්තු විතරක් නෙවෙයිනේ මේකේ. බෝඩින් වෙලා ඉන්න ගියොත් එහෙම ඒක එහෙමයි. බස් ගාස්තු ගෙවන්න ගියොත් ඒක එහෙමයි. පොත්පත් ගත්තත් නේ පිටු ඔය අපි ඔය තෑගි විදියට දෙන පිටු 160 පොතක් සාමාන්‍යයෙන් මම හිතන රුපියල් 600 ගණක් විතර වෙනවා දැන් මේ වෙළඳ පොලින් ගන්න ගියොත් පිටු 160ක පොතක්. හොඳට print කරපු හොඳ පොතක් නම් මම හිතන 600 ගණක් විතර වෙනවා. හරිද? එතකොට මාසෙකට 25000ක් 30000ක් නැතුව අමාරුයිනේ. හරිද? දැන් සමහර ළමයි ඇවිල්ලා කි දැන් ගාල් ළමෙකුත් ඇවිල්ලා කිව්වා ඒ ඇත්ත පොදු ප්‍රශ්න. තාත්තා රස්සාවක් කරන්නේ අම්මා ටීචර් කෙනෙක්. හරිද? සෙකන්ඩ් ෂා එක්සෑම් කරන්න. ඉතින් කොහොමද 30000ක් ගෙවන්නේ? ගුරුවරයෙක්ගේ වැටුප සාමාන්‍ය රුපියල් 70000ක් 80000 ඔය වගේ සමහරුන්ගේ 60 70 අතරේ. මහ ලොකු වැටුපක් නෙවෙයිනේ. ගෙවල් වල කන්න බොන්නත් ඕන. තව නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඔවුන්ගේ වියදම් කරන්නත් ඕන. ලේසි වැඩක් නෙවෙයිනේ. නමුත් අර ඉගෙන ගන්න ළමයි පවා තමන්ගේ පැත්තෙන් හිතලා ඒකට විසඳුමක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි පාර එක්සෑම් කරනකොට ඔහේ මේක යන්න දෙනු. නමුත් ඒකට වන්දි ගෙවන්නේ තමන් නෙවෙයි. දෙමාපියන්. හරිද? මාසෙකට තව 25000 30000ක් තමන්ගේ සුළු වැටුපෙන් වෙන් කරනවා කියලා කියන්නේ ඒ අවස්ථාවට ඔයගොල්ලෝ පත් කරන්න එපා ඒගොල්ලෝ. ඒ හින්දා කරන්න පුළුවන් උපරිම දේ හැම කෙනෙක්ම කරන්න. කම්මැලි ගහෙන්න එපා. ලේසි ක්‍රම හොයන්න එපා. තව අවුරුද්දක් රැවටෙන එක විතරයි වෙන්නේ එතකොට. හරිද? මේ පන්තිය ගත්තට පස්සේ හොඳට දැනෙන දෙයක් මම කලින් දවසකත් කිව්වා. ටික දෙනෙක් මාරි ඉක්මනට වැඩ කරගෙන යනු. ගොඩාක් ළමයි හරි ස්ලෝ. ඒකත් එක්ක මොකද්ද වෙන්නේ? අපිත් ස්ලෝ වෙන්න එහෙම නැතුව බෑනේ. හරි කලින් අවුරුදු සාපේක්ෂව ගත්තට පස්සේ රිවිෂන් එකේ මමත් ස්ලෝ වෙලා. ඕනනම් ස්පීඩ් වැඩි කරන්න පුළුවන්. නමුත් තේරුමකුත් නැහැ. මොකද වැඩ කරන්න පුළුවන් කෙනා, දන්න කෙනා තමන්ගේ පාඩුවේ හදාගෙන අවුලක් නැහැනේ. බැරි එකා ගොඩ දාන්නනේ මේක රිවිෂන් එකකින් ඕන වෙන්නේ. නමුත් වෙන අවුරුදු වලට සාපේක්ෂව ළමයින්ගේ අර බැරි මට්ටම වැඩි. හරි ඔය වෙන වීඩියෝ වල ප්‍රශ්නයි ඒකත් බලපානුනේ. හරිද? අර දැන් ඕන තරම් වීඩියෝස් බලන තියෙන ඉගෙන විෂයන් හා සම්බන්ධව. તો ළමයින්ට දෙයක් බැරි වෙච්ච ගමන් තමන්ගේ හිත මහන්සි කරලා කට්ට කාගෙන ගාන හදන නෙමෙයි ඕන. හදපු එකක් බලන්න. ලේසියිනේ. හැබැයි තේරුමක් නැහැ. ලේසි ක්‍රම නැහැ මේකට. හරි තුන්වෙනි ගාන. දැන් ඔන්න ගණන් දෙකකින් මේ තියරි ටික හොඳට අල්ලලා දීලා තියෙන්නේ. දැන් තුන්වෙනි ගානවත් කම්මැලියෝ වගේ ඉන්නේ නැතුව හැම කෙනෙක්ම පුළුවන් තරම් තනියම හදන්න. අය ගෙදර ගිහිල්ලා බලන මේ කිනා කල්පෙන් ඉන්න එපා. පන්ති ආවනම් පන්ති කාලය තුල දෙයක් Tamanට පුළුවන් මට්ටමට ඉගෙනගෙන යන්න.